වහන්සේගෙන්ද ආචාර්යවන්ගේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද සහෝදර උතුමන්ගෙන්ද අවසරයි. මම මෙතනට පැමිණියේ දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම කියන වචන ස්වර්ගයක් ඔබ හමුවේ ලැබීමට. දහම් අධ්‍යාපනය අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි මාර්ගයේ නොහොත් පිළිවෙත අධ්‍යයනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ලෞකික ජීවිතයේදී කුමන ආකාරයෙන් අපේ ජීවිතයට සම්බන්ධ වන්නේද යන්න සුබද විමසා බැලිය යුතුය. එහිදී දහම් අධ්‍යාපනයේදී වැදගත්කම හා එහි ඇති වටිනාකම තුරණය කිරීමට ගත හැකි විමුක්තියන්ද යොදා ගන්න සම්බන්ධයෙන් පුස්තක විපර්යාසයි. ආත්මයෙන් ආත්මයට ගමන් කරන පුස්තක බුද්ධ වෙනස් කිරීම අවබෝධවද ඒ ධර්මයෙන් වෙනස් කිරීමට හැකියාවක් ඇත. එය අධ්‍යාපන රටාවකට අනුව පාඩම් මාලාව විස්තර කාලදීම උත්සාහ කිරීම දහම් අධ්‍යාපනයේ පරමාර්ථයයි. දහම් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ ලෝකීය පිළිස්සමකට ගැනීම සඳහායි. වර්තමානයේ දහම් අධ්‍යාපනයේ සිදුවන සේවය ක්‍රියාත්මක කරන හැකියි. දහම් අධ්‍යාපනයේ පුළුල් වශයෙන් තියැත්තීම උදෙසා දහම් පාසල් ක්‍රමය ආරම්භ විය. ඒ සඳහා පළමු දහම් පාසල ආරම්භ කරන ලද්දේ 1795 අගෝස්තු 3 දින කාලයේ වැඩිවර්ගයේ විද්‍යාර්ථාලයේදී අනිත්‍යචාරක ඔර්ගන්තුමා හා විද්‍යාචාරක වැඩිවර්ගයන් දෙපළගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් අදහම් පාසල් අධ්‍යාපනයේ ඇතිවන වටිනාකම ඊට වඩා දියුණු කර හැකිය. එලෙසම දහම් අධ්‍යාපනයේ තවදුරටත් ලැබෙන දේශනා කොට අත්කරේ කියලා අදහස්